මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ගියපු ලස්සනම හොටෙල් එක බලන්න මේ ව්ලොග් එක ඉවර වෙනකන් එකතු වෙලා ඉන්න. Hey guys, welcome back to my YouTube channel. මීට කලින් අපි දෙන්න ගිහිල්ලා නැති පැත්තක හොටෙල් එකකට තමයි මේ සැරේ යන්න ඩිසයිඩ් කරේ. කොළඹ ඉඳන් පැය 3-3:30ක් විතර යනවා හම්බන්තොටට යන්න. ඉතින් හම්බන්තොට තියෙන ලස්සනම හොටෙල් එකක් තමයි ශැන්ග්‍රීලා හම්බන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා කියන්නේ. ශැන්ග්‍රීලා හොටෙල් එකට යන්න හයිවේ එකේ එක්සිට්ස් 3ක් වගේ පෙන්නුවා. ඒකෙන් අපි කසාගල ඉන්ටර්චේන්ජ් එකෙන් තමයි අන්තිමට එක්සිට් වුණේ. එතනින් අපි නොමල් රෝඩ් එකෙන් දාලා රන්න ඉඳන් අම්බලන්තොට හොටෙල් එක තියෙන ලොකේෂන් එකට ගියා. ඒ රෝඩ් එකෙන් හැරෙව්වට පස්සේ හොටෙල් එකේ මේන් ගේට් එකට යන්න මේ වගේ ලස්සන සීනරීස් තියෙන පාරක තමයි යන්න තියෙන්නේ. මේන් ගේට් එකෙන් පස්සේ සිකියුරිටි චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනින් අපේ රිසර්වේෂන් එකත් ඒගොල්ලන් කන්ෆර්ම් කරලා හොටෙල් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. I think I'll take my whiskey neat, my coffee black and my bed I breathe. You're too sweet for me. You're too sweet for me. I take my whiskey neat, my coffee black and my bed I breathe. You're too sweet for me. You're too sweet for me. අපි කලින් ගිහිල්ලා තියෙන හොටෙල්ස් වලට වඩා ගොඩක් වෙනස් විදිහේ වෝම් වෙල්කම් එකක් තමයි ශැන්ග්‍රීලා හම්බන්තොටෙන් අපිට ලැබුණේ. වෙල්කම් ඩ්‍රින්ක් එකට අපිට දුන්නේ peach iced tea එකක්. It was very refreshing. ඔන්ලයින් රිසර්වේෂන් එක දාලා තිබ්බ නිසා අපේ චෙකින් ප්‍රොසෙස් එකට ගියේ විනාඩි 10ක් වගේ කාලයක්. අපි බුක් කරේ ඩිලක්ස් කිං රූම් එකක්. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එක. ඩිලක්ස් කැටගරි එකේ රූම් එකක් වුණාට මේ රූම් එක වෙන හොටෙල්ස් වල ඩිලක්ස් කැටගරි රූම්ස් වලට වඩා හරිම ලොකුයි. ඒ වගේම ගොඩක් ඉඩ තියෙනවා. අපේ රූම් බෑල්කනි එකෙන් ඩිරෙක්ට්ලි පේන්නේ මේ හොටෙල් එකේ තියෙන ගෝල්ෆ් කෝස් එක. And this view is so beautiful. හොටෙල් එකෙන් කම්ප්ලිමෙන්ටරි අපිට රස්ම රස චොක්ලට් මූස් කේක් එකකුත් දීලා තිබ්බා. මගේ වාගේ දැනුණා නිතු වින්ද මොතියා බව ගානක් රැඳුණා එක හීනයකම
සදා ඊට පස්සේ රිෆ්‍රෙෂ් වෙලා අපි ඩිනර් වලට යන්න රෙඩි වුණා. එදා දීවාලි දවස නිසා රෙස්ටරන්ට් එකම දීවාලි වලට ඩෙකරේට් කරලා තිබ්බේ. ඩිනර් බුෆේ එකේ සැලඩ්ස්, ඇපටයිසර්ස්, සුප්ස්, බන්ස් වගේම මේන් කෝස් වලට රයිස්, බිරියානි ඒ වගේ ගොඩාක් දේවල් තිබ්බා. එදා ස්පෙෂලිටි එක වුණේ ඩෙසර්ට්ස් වලට ඒගොල්ලන් අරේන්ජ් කරලා තිබ්බා ඉන්ඩියන් ස්වීට්ස් කෝන එක. එතන හල්වා, ජලේබි, ගුලාබ් ජමුන් වගේ ගොඩාක් රස ස්වීට්ස් තිබ්බා. ඩිනර් වලින් පස්සේ අපි හොටෙල් එකේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. මේ තියෙන හොටෙල් එකේ ලගූන් පූල් ඒරියා එක. Day 2 අපි එදා බ්‍රෙක්ෆාස්ට් එක රූම් එකට ගෙන්න ගත්තා. waffles, pancakes, hoppers, bread basket, fruits, milk rice වගේ ගොඩාක් දේවල් තිබ්බා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ pool area එකට. මේ තියෙන kids pool එක. water slides වගේ fun activities ගොඩක් මෙතන තියෙනවා. හයියෙන් වැස්ස පටන් ගත්ත නිසා අපි හිතුවා recreation lounge එකට ගිහිල්ලා වැස්ස අඩු වෙනකන් ටික වෙලාවක් ඉන්න කියලා. මෙතනත් ගොඩාක් ගේම්ස් තියෙනවා. ෆැමිලි එකක් හැටියට උනත් ඇවිල්ලා ටයිම් ස්පෙන්ඩ් කරන්න පුළුවන්. පූල් ටේබල් එකක් තියෙනවා. ටේබල් ටෙනිස් ගහන්න පුළුවන්, කැරම් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ගේම්ස් මෙතන available. වැස්ස අඩුවෙච්ච නිසා අපි ආව එළියට ආයෙත්. මේ තමයි හොටෙල් එකේ ලස්සනම ලස්සන ගාඩන් ඒරියා එක. And this is the sunset pool. වැස්ස අඩු වුණාට එදා හරියට හුළඟ තිබ්බ දවසක්. ඉතින් අපි දෙන්නා කල්පනා කරා pool එකට බහිනවද නැද්ද කියලා. Finally we got into the pool. අපිට පූල් එකේ නම් ඉන්න හම්බුනේ විනාඩි 30ක් වගේ තමයි. ඊට පස්සේ ආයෙත් වහින්න ගත්තා. සෝ අපි රූම් එකට ආවා. කැෂුවල් අවුට්ෆිට් එකකට චේන්ජ් කරලා ඩිනර් වලට යන රෙඩි වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් මගේ channel එකේ මේ වගේ ගොඩාක් වීඩියෝස් ගේන්න මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එකට subscribe කරලා තියන්න. And we are ready for dinner. කලින් දවසේ රෑ වගේම
එදත් ඩිනර් බුෆේ එකේ ගොඩක් රස කෑම තිබ්බා. ඒකෙන් මගේ ෆේවරිට්ම වුණේ මේ චීසි චිකන් ඇන්ඩ් සීෆුඩ් පැස්ටා එකයි chicken fried rice with devil prawns එකයි. ඩිනර් වලට පස්සේ අපි ගියා රෙක්‍රියේෂන් ලොන්ජ් එකේ පූල් ප්ලේ කරන්න. පහෝදා උදෙන්ම අපි ලෑස්ති වුණා බ්‍රෙක්ෆාස්ට් වලට යන්න. අද චෙක් අවුට් ඩේ එක නිසා අපි හිතුවා කලින්ම බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊට පස්සේ බීච් එක පැත්තට එහෙම ගිහිල්ලා හොටෙල් එකේ ගියපු නැති ඒරියාස් එක්ස්ප්ලෝර් කරන්න. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ තිබ්බ මසාලා චායි එක නම් අපි දෙන්නට අමතක වෙන්නේ නැහැ. ඒක එච්චරම රසයි. ඔයගලනුත් ගියොතින් අනිවාර්යෙන් ඒක නම් අමතක නොකර try කරන්න ඕනේ. මේ හොටෙල් එකේ ගොඩක් ලස්සන තැන් තියෙනවා ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න. ඉතින් ඒ වගේ ලස්සන තැනක් තමයි මේ ගේට් එක. ඒක ඕපන් වෙන්නේ කෙලින්ම බීච් එකට. අපි මේ දැන් යන්නේ කඩමණ්ඩිය බලන්න. පිටිසර ගම්මානක තියෙන හැමදේම මෙතන ලස්සනට හදලා තියෙනවා. මේක ගොඩාක් ලස්සන කන්සෙප්ට් එකක් කියලා මට හිතුණා. ෆොරිනර්ස්ලට වුණත් මේක ගොඩක් ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි. එමුකෝ මේක හොටෙල් එක ඇතුළෙදිම ඒගොල්ලන්ට ලංකාවේ තියෙන පිටිසර ගමක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් තැනක්.
ඉතින් එහෙම තමයි මගේ බර්ත් ට්‍රිප් එක ඉවරුන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching. Bye.